හරි අහගන්න සිද්ධිය. මෙන්න මේක ඇවිල්ලා බං මේ හින ලේසිම ප්‍රශ්න මේකෙන් අහන්නේ. හරිද? මේක හොඳට අහගෙන ඔයාලා මේ වැඩේ ගොඩ දාගත්තොත් බං ආයෙදින් ගින්නක්ම නැහැ. මේකෙන් ප්‍රශ්නයක් එනවා කියන්නේ බං ඒකේ ඉතින් ලකුණු ප්‍රමාණය 100%ක් ෂුවර්. එච්චරකට ලේසි. හොඳට අහගන්න. හරිද? මේ වෙනකොට ඉස්කෝලේදී උගන්වනකොට හරි එහෙම නැත්නම් ඔයාලගේ ඔයිට කලින් ගියපු ක්ලාස් එකේ හරි කොච්චර මේක කෙලවෙලා දීපත් මම මේක 100%ක් උඹලට කොට දාලා දෙනවා. හොඳට අහගන්න. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ටක් ගාලා chat එකට දාන්න. රයිට්. මේ බලන්න උපදා සිද්ධිය. දැන් මෙන්න මෙතන බං අපි වස්තුවක් දුරුතරාදියකින් එල්ලලා තියෙනවා. හරිද? වස්තුව දුරුතරාදියෙන් එල්ලලා තියෙනකොට අපිට පේනවා බං උගේ පාඨාංකය නිව්ටන් කීයයි කියලාද? 20යි කියලා. දැන් දුරුතරාදී පාඨාංකය 20යි කියන එකෙන් අදහස් කරන්නේ බං මේකගේ නැත්නම් මේ වස්තුවේ ඇත්තටම උගේ බර කීයයිද? නිව්ටන් 20යි. දැන් බං ඔය තරාදිය මං අරගෙන ඇවිල්ලා හිමීට මේ වස්තුව වතුරේ ඇතුලේ ඔබනවා. හරිද? දුරුතරාදියත් එක්කම ඔන්න දුරුතරාදියේ තියෙන වස්තුව මෙහෙම හිමීට වතුර ඇතුලේ ගිල්ලනවා. දැන් බලහන්කෝ මෙතන තිබ්බේ නිව්ටන් 20යි. අපි මේක වතුර ඔබනකොට දුනුතරාදී පාඨාංකයේ ටික අඩු වෙලා වස්තුව සම්පූර්ණයෙන් වතුරේ ගිලුණාට පස්සේ දුනුතරාදී පාඨාංකයේ කීයක් වෙලාද? නිව්ටන් 15ක් වෙලා. හරිද? නිව්ටන් 15ක් වෙලා. එතකොට බං ප්‍රැක්ටිකලි අපි දන්නවනේ මේ කතන්දරේ මොකද්ද? මේ විදියට දුනුතරාදීයක බං වස්තුවක් එල්ලලා තියෙනකොට එයාගේ පාඨාංකය 20යි නම් ඔයාට ඒ පාඨාංකය 15ක් කරන්න ඕන නම් ඔයා යටින් අත තියලා නිව්ටන් 5කින් මෙයාව මොනව කරන්න ඕනද? උඩට උස්සන්න බෑ බං. නැත්තම් මේක වෙන්නේ නෑනේ. කියන්නේ බං උඹලා යටින් අත තියලා උඩට නිව්ටන් 5කින් උස්සවුවොත් තමයි අර අපි යටින් නිව්ටන් 5කින් උස්සන නිසා අතන ඇත්ත පාඨාංකේ නිව්ටන් 5ක් මොනව වෙනවද? අඩු වෙන්නේ. ඒතර තමයි පාඨාංකේ 15ක් වෙන්නේ. එහෙනම් බං අනිවාර්යෙන් මෙන්න මේ වස්තුව අපි වතුරේ ගිල්ලනකොට වෙලා තියෙන්නේ මේ වතුර මගින් නැත්නම් මේ තරලය මගින් උඩ අතට නිව්ටන් 5ක බලයක් දීලා තියෙනවා. එතකොට තමයි මේ තිබ්බේ 20 තිබ්බ පාඨාංකය කීය දක්වා අඩු වෙලා තියෙන්නේද? 15 දක්වා අඩු වෙලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? මේ විදිහට බං ඕනෑම වස්තුවක් උඹලා තරලයක් ඇතුලේ ගිල්ලවුවොත් නැත්නම් ද්‍රවයක් ඇතුලේ ගිල්ලවුවොත් එහෙම අනිවාර්යෙන් මෙන්න මේ විදිහට දුනුතරාදී පාඨාංකය අඩු වෙනවා. ඒකට හේතුව ඕනෑම වස්තුවක් තරලයක් නැත්නම් ද්‍රවයක් ඇතුලේ ගිලෙනකොට ආන්ගේ ද්‍රවය මගින් වස්තුව මත ඇති කරන බං උඩ අතර බලයක්. උඩට බලයක් ඇති කරනවා. හරිද? අර ගිලෙන එක වළක්වන්න උඩ අතර බලයක් ඇති කරනවා. මෙන්න මේ විදිහට වස්තුවක් මත තරලයක් මගින් නැත්නම් ද්‍රවයක් මගින් උඩ අතර ඇති කරන බලයට අපි කියනවා පුතේ උඩුකුරු තෙරපුම කියලා. මේකට කියනවා උඩුකුරු තෙරපුම. ඒතර මේකේ පාඨාංකේ 15ක් උනේ වස්තුව මත මොකක් ඇති කරපු නිසා තරලය මගින් උඩුකුරු තෙරපුමක් ඇති කරපු නිසා. වැඩේ පැහැදිලිද? දැන් එන උඩුකුරු තෙරපුම යන කුමක්ද කියලා හොත් ගින්නම් මෙතන ලියන්න පුළුවන්. මොකද්ද? වස්තුවක් තරලයක් තුල ගිල්ලූ විට නිකන් නෙමෙයි මම ඒක පස්සේ කියන්නම් වස්තුවක් තරලයක් තුල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලූ විට හරිද එම වස්තුව මත තරලය මගින් නැත්නම් ද්‍රවය මගින් ඇති කරන බලයට කියනවා මොකක් කියලාද උඩුකුරු තෙරපුම හරිද රයිට් ඔය මොකද්ද පූර්ණ වශයෙන් කතන්දරය කියලා මම පස්සේ කියන්නම්කො මේ බලන්න ඔය ඊළඟ සිද්ධිය දැන් බං අර තරාදියම ගෙනල්ලා මෙන්න මෙතන මං එල්ලගෙන ඉන්නවා හරි මේ බලන්න නිව්ටන් තරාදිය පාඩම්ගේ සෝරි නිව්ටන් තරාදිය පාඩම්ගේ නිව්ටන් 20යි ඊට පස්සේ ඔයාලා මේ වස්තුව චුට්ටක් ගිලන විදිහට මේ පොඩි ප්‍රමාණයක් ගිලන විදිහට දුරු තරාදිය පාත් කරනවා ආම් බලන්න නිව්ටන් 19ක් වුණා මං තව ටිකක් වස්තුව වතුරේ ගිලන විදිහට පාත් කරනවා දුරු තරාදිය පාඩම්ගේ 18ක් වුණා මං තව ටිකක් වස්තුව ගිලනවා නිව්ටන් තරාදිය පාඩම්ගේ කීයක් වුණාද 17ක් වුණා මං තව ටිකක් ගිල්ලපුවම 16ක් වුණා මම මේ වස්තුව සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිල්ලපුවම දුරු තරාදිය පාඩම්ගේ කීයක් වෙලාද නිව්ටන් 15ක් වෙලා මේ බලහන් එතකොට සිද්ධිය 20 තිබ්බ එක බං 19ට අඩු වෙන්න නම් යටින් උඩ පැත්තට දෙන්න ඕන නිව්ටන් එකක්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී දුනුතරාදී පාඨාංකය නිව්ටන් 1යි. එහෙනම් මේ අවස්ථාවේදී දුනුතරාදී පාඨාංකය මෙන්න මේ අවස්ථාවේදී දුනුතරාදී පාඨාංකය නිව්ටන් 19ක් වෙන්න උඩුකුරු තෙරපුම ඇති කරලා දෙනවා කීයද නිව්ටන් 1ක්. එහෙනම් මෙතනදී දුනුතරාදී පාඨාංකය 18 වෙන්න උඩුකුරු තෙරපුම ඇති කරලා දෙනවා නිව්ටන් 2ක්. ඊළඟට බලන්න නිව්ටන් 3ක උඩුකුරු තෙරපුමක්. ඊට පස්සේ නිව්ටන් 4ක උඩුකුරු තෙරපුමක්. ඊට පස්සේ නිව්ටන් 5ක උඩුකුරු තෙරපුමක්. වැඩේ පැහැදිලිද? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ වස්තුව ටිකක් ගිලුණත් සම්පූර්ණයෙන් ගිලුණත් මේ උඩුකුරු තෙරපුම වස්තුව මත ඇති වෙනවා. මේ පාඨාංකය අඩු වෙලා. පැහැදිලිද කියන එක? ඒකයි මම කිව්වේ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලුව පිට කියලා. හරිද? භාගයට ගිල්ලුණත් සම්පූර්ණයෙන් ගිල්ලුණත් අනිවාර්යෙන් ද්‍රවය මගින් උඩ අතර බලයක් ඇති කරනවා. ඒ කියන්නේ උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. හැබැයි මෙතන තියෙන හරි වැදගත් කතන්දරයක් අපේ ඔළුවට යන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ බං උඩුකුරු තෙරපුම සඳහා බලපාන පළවෙනි සාධකය මම මේ රූපසටහන ටිකේ ඇදලා තියෙන්නේ. මොකද්ද කතන්දරේ? මේ බලහන්කෝ.
දැන් බම් මේ පළවෙනි අවස්ථාවේ ගිලිලා තියෙන්නේ මෙන්න මේ පරිමාව විතරයි. ඊළඟ අවස්ථාවේ ගිලිලා තියෙන්නේ මේ පරිමාව විතරයි. මේ බලහන් ගිලෙන පරිමාව එන්න මොනව වෙලාද? වැඩි වෙලා. ගිලෙන පරිමාව වැඩි වෙන්න උඩුකුරු තෙරපුමත් මොනව වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න උඩුකුරු තෙරපුම සඳහා බලපාන එක සාධකයක් තමයි වස්තුවේ කිව්ව ඔයාලට නෙමෙයි වස්තුවේ ගිලිලා තියෙන පරිමාව. ගිලී ඇති පරිමාව. එහෙනම් ගිලිලා තියෙන පරිමාව වැඩි වෙන්න උඩුකුරු තෙරපුමත් මොනව වෙනවද? වැඩි වෙනවා. ඔන්න කතන්දරේ තේරුණා. හරිද? එතකොට දැන් මම මේ විදිහ නම් බං මේ වස්තුව තව ටිකක් මේකේ පාත් කරා කියන්කෝ. එහෙනම් උඩුකුරු තෙරපුම මොනව වෙන්න ඕනද? තව ටිකක් වැඩි වෙන්න ඕනේ. අචිකේ තට්ටේ. ඇයි ඒ? දැන් බං මේක සම්පූර්ණයෙන් ගිල්ලන දෙන්නේ. ආයේ මේක තව ටිකක් පාත් කරා ගිලිච්ච පරිමාව වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් උඩුකුරු තෙරපුම වෙනස් වෙන්න බෑ. ඇයි මං කියවනේ? උඩුකුරු තෙරපුම රඳාපවතින එක සාධකයක් තමයි ගිලිච්ච පරිමාව. මේක තව ඇතුළට යවුවා කියලා වස්තුවේ ආයේ වැඩිපුර ගිලෙන්නේ නැහැ. ඔච්චරයි ගිලෙන්නේ තියෙන්නේ. මුළු වස්තුවම ගිලනවා කියන්නේ ආයේ බම් පරිමාවක් නැහැ නේකේ. එහෙනම් මතක තියාගන්න සම්පූර්ණයෙන් ගිලුවට පස්සේ කොච්චර පාත් කරත් උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. ඔන්න වැදගත් කාරණා දෙකක් ඔන්න උතරදී ඔලුවට දාගත්තා. හරිද? ඊළඟ කතා කරන දේ බලහන් මේකට බලපාන අනිත් සාධකේ හරි. ඔයාලා පුතා අපි හිතමුකෝ බේම් එක සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලුවෙන් පස්සේ උඩුකුරු තෙරපුමේ නිව්ටන් 5යිනේ. බැරි වෙලා හරි ඔයාලා මේක මුහුදු වතුරේ ගිල්ලුවොත් එහෙම සමහර විට බේම් මෙතන පාඨාංකය බං 12ක් විතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ තවත් අඩු වෙනවා. ඒ කියන්නේ පාඨාංකය තවත් අඩු වෙනවා කියන්නේ උඩුකුරු තෙරපුම මොනව වෙනවද? වැඩි වෙනවා. හරිද? මේ 5ක් හින්දා තමයි 15 වුනේ. 12ක් වෙන්න නම් කීයක් අඩු වෙන්න ඕනද? 8ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම කීයක් වෙනවද? 8ක් වෙනවා. ඇයි ලුණු වතුරේ ගිල්ලුවෙන් පස්සේ තෙරපුම 8ක් වැඩි වුනේ? ඒ කියන්නේ 8 දක්වා වැඩි වුනේ. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා සාමාන්‍ය වතුරේ ඝනත්වයට වඩා ලවණ වැඩි ජලයේ ඒ කියන්නේ මුහුදු ජලයේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි එක ගිලෙන්න උඩුකුරු තෙරපුමත් මොනවා වුණාද? වැඩි වුණා. වැඩේ පැහැදිලිද? ඒ කියන්නේ උඩුකුරු තෙරපුම සඳහා බලපාන දෙවනි සාධකය තමයි ද්‍රවයේ ඝනත්වය. මේ රෝ තමයි බලපාන්නේ. ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය වැඩි වෙන්න ඒත් උඩුකුරු තෙරපුම මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් උඹලා ඔළුවට යන්න ඕනේ දැන් කතන්දර දෙකයි. මොකද්ද? කතන්දර තුනක් මම මෙතන කීවා. මොකද්ද? වස්තුවක් තරලයක් තුල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලූ විට වස්තුව මත තරලය මගින් නැත්නම් ද්‍රවය මගින් උඩ අතර ඇති කරන බලයට කියනවා මොකක් කියලාද? උඩුකුරු තෙරපුම් බලය නැත්නම් උඩුකුරු තෙරපුම. ඊට පස්සේ මම කිව්වා මේ බලහන් ගිලිලා තියෙන පරිමාව වෙනස් වෙන්න උඩුකුරු තෙරපුමත් වෙනස් වෙනවා. අපි මේක අනුව තේරුම් ගත්තා ගිලිලා තියෙන පරිමාව වැඩි වෙනකොට උඩුකුරු තෙරපුම මොනවා වෙනවා කියලාද? වැඩි වෙනවා කියලා. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මම මේක සාමාන්‍ය වතුර එක්ක ගිල්ලා තිබ්බොත් නිව්ටන් තරාති පාඨාංකය 15 වුණාට මම මේක මුහුදු වතුරේම ගිල්ලුවොත් සාමාන්‍යයෙන් නිව්ටන් තරාති පාඨාංකය 12ක් විතර වෙනවා. ඒ කියන්නේ ලුණු වතුරේ ගිල්ලපුවම මොකක්ද වෙලා තියෙන්නේ? උඩුකුරු තෙරපුම වැඩි වෙලා. උඩුකුරු තෙරපුම වැඩි උනේ ඇයි කියලා මං කිව්වා. හේතුව මොකද්ද? සාමාන්‍ය වතුරට වඩා මුහුදු ජලයේ ලවණ දිය වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඒකේ ඝනත්වය වැඩි. ආයෙනම් ඝනත්වය වැඩි වෙනකොටත් උඩුකුරු තෙරපුම වැඩි කියලා කිව්වා. මේ ඝනත්වය වෙන්න උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. එහෙනම් බං උඩුකුරු තෙරපුම සඳහා බලපාන සාධක තියෙනවද? දෙකක් තියෙනවා. දැන් 100% වැඩේ තේරෙන්න ඕනි. මොනවා හරි අප්සෙට් එකක් දාන්න තියෙනවනම් දාහම් බලන්න ගෲප් එකට. අද මගේ මේ සෙම කේස් එකත් එක්ක උගුර පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන්නේ. ටිකක් අමාරුවෙන් හුස්ම ගන්න මේ කෑ ගැහුවට සමහරවිට වචනත් පොඩ්ඩක් එකපාරටම බ්ලොක් වෙනවා වගේ නිකන් හිර වෙනවා වගේ උගුරත් එක්ක මේ මොන හරි අපහැදිලි තැනක් තිබ්බොත් කියන්න ඕනේ. හරිද? රයිට්. මම කියලාම පටන් ගත්තේ ඒකයි. රයිට්. ඊළඟ සිද්ධිය බලන්න පුතා. මේකේ ඊළඟ කතන්දරේ හරි. මේක එන ලේසි බං. ඊළඟට තියෙන ආකිමිඩිස් මූලධර්මය. මේක ඊට වඩා ලේසි බං. මේකේ තියෙන රස කතා ගොඩක්. ඔය ආකිමිඩිස් මූලධර්මය උඹලා මේ පෙර පාසල් යන කාලේ ඒකේ පොඩි කොටසක් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද සිද්ධිය? අර දන්නවනේ ඔයාලා මේ කපුඩෙක් වතුර 30ක් හැදිලා පියාඹගෙන එනකොට දකින්නවා කලයක් ඒකේ වතුර අඩියේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඌ ඒකට ගල් කැටේ ගෙනත් දාලා වතුර මට්ටම වැඩි කරගෙන වතුර බොනවා කියලා තියෙන සීන් එක. අන්නේ සීන් එකේ පොඩි පාර්ට් එකක් මොකේට සම්බන්ධයිද? උඩුකුරු තෙරපුමට සම්බන්ධයි. කියලා දුන්නාට පස්සේ බලන්නකො තේරෙනවද කියලා සිද්ධිය. දැන් මේ බලහන් මෙතන අපි කිව්වා
උඩුකුරු දැරපුවා නිව්ටන් 15ක් වුණා. සෝරි නිව්ටන් 5ක් වුණා කියලා මේ තරාදි පාඨාංකයේ නිව්ටන් 15ක් වෙන්න නම් උඩුකුරු දැරපුවා නිව්ටන් 5ක් වෙන්න ඕනේ. දැන් බං ආකිමිඩිස් කියන මිනිහා මේ මෙහෙම සිද්ධියක් කරා. දැන් මේක හරි ඈ. මේ වතුර එකම දාලා වෙනම භාජනයක් ගත්තා. ඒ භාජනයට කියනවා පුතා මෙන්න මෙහෙම පිටාර බඳුන කියලා තමයි කියන්නේ. ඒක හදලා තියෙන්නේ මෙන්න මෙහෙම. මේකේ පොඩි බටයක් දාලා තියෙනවා. හරිද? දැන් මේ මෙච්චරක් මේකේ වතුර පුරවුවා කියහන්කෝ. බැරි වෙලා හරි මේකේ ජල මට්ටම වැඩි වුණොත් ඒ වැඩි වතුර ටික මේක දිගේ අයින් වෙලා යන්න හදලා තියෙන්නේ. මේකට කියනවා පිටාර බඳුන එහෙම නැත්නම් යුරේකා බඳුන කියලා. හරිද? දැන් ඔන්න සිද්ධිය මම මේ මෙතන වෙනම බීකරයක් තියලා තියෙනවා. හරිද? දැන් අර කියපු මෙන්න මේ දුනු තරාදිය ගෙනල්ලා මෙන්න මේ වස්තුව ගිලනවා බං මං ද්‍රවය ඇතුලේ. හරිද? මේකේ වතුර මෙච්චරක් තිබ්බා මම මේ ද්‍රවය ඇතුලේ මේ වස්තුව ගිල්ලවුවා. වස්තුව ගිල්වනකොට ඔයා දන්නවා අනිවාර්යෙන් මේ ජල මට්ටම මොනව වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි වෙන ජල මට්ටම මේකේ තියෙන්නේ මෙතන සිදුරන්නේ. මේක දිගේ ගිහලා බං මෙන්න මෙතන එකතු වෙනවා. ඔයා බලනවා දුරුතරාදි පාඨාංකය කීයද කියලා. මෙන්න මේකේ දුරුතරාදි පාඨාංකය දැන් නිව්ටන් 15ක් වුණා කියහන්කෝ. ඒ කියන්නේ බං ඇත්තටම ද්‍රවය මගින් උඩ අතර උඩුකුරු දෙරපමක් ඇති කරලා තිනවා. නිව්ටන් කීයකද? නිව්ටන් 5ක. 20ක් තිබ්බ එක 15ක් කියන නිව්ටන් 5ක් ඇති වෙලානේ. දැන් බං උඹලා මෙන්න මෙතන වතුරේ විතරක් ස්කන්ධය කියලා බැලුවොත් එහෙම. සෝරි වතුරේ විතරක් බර කියලා බැලුවොත්. මේ පිටාර කියපු වතුරේ විතරක් බර මැන්නොත් එහෙම. හරිද? ජලයේ පමණක් බර ඔයා කිරවුවොත් එහෙම ජලයේ විතරක් බර හොයලා බැලුවොත් එහෙම බං ආන් ඒකත් එන්නේ නිව්ටන් 5යි. ඒකත් එන්නේ නිව්ටන් 5යිලු. මම නෙමෙයි කියන්නේ කවුද? ආකිමිඩිස් කියන්නේ. ඌ මේක චෙක් කරලා බලලා කීවේ. එයා කියනවා මොකද්ද? ඔයා මේ තරලය ඇතුලේ වස්තුවක් ගිල්ලපුවම මේකෙන් පිටාර යන වතුර පරිමාවේ බර මොකක් වෙලාද? මෙන්න මෙතන පාඨාංකයේ අඩු වෙච්ච ප්‍රමාණයට සමාන වෙලා. කො වක්‍රව කියොත් මේ බලහන් උඩුකුරු දරපුවන් නිව්ටන් 5යි. පිටාර කියපු වතුරේ බරත් නිව්ටන් 5යි. එහෙනම් අපිට කියන්න පුළුවන් වස්තුවක් මත තරලයක් මගින් ඇති කරන උඩුකුරු දරපුමයි ඒ වෙලාවේදී විස්ථාපනය වෙන නැත්නම් පිටාර යන වතුරේ බරයි දෙක මොනවා වෙනවද? සමාන වෙනවා. පැහැදිලිද කියන එක මොනවා වෙනවද? සමානවා. ඉතින් බං ඕක ආකිමිඩිස් ලස්සන වචනෙන් කියනවා මොකක් කියලාද? ගින්නම්ම නැතුව කියන ඕ ලස්සන මොකද්ද? වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලූ විට ද්‍රවයක් තුල ගිල්ලූ විට විස්ථාපනය වන ජල පරිමාවේ බර ද්‍රවය මගින් වස්තුව මත ඇති කරපු උඩුකුරු තෙරපුම් බලයට මොනවා වෙනවා කියලා කියනවද? සමාන වේ කියලා කියනවා. ඕකට කියනවා බං අපි ආකිමිඩිස් මූලධර්මය කියලා. ගින්නම්ම නෑ ඉතින්. වැඩේ පැහැදිලිනේ. ඔච්චරයි දෙනවා ආකිමිඩිස් මූලධර්මය. 아무තු ලබ්බක් නෑ. හරිද? මේකේ තව අහන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා පුතා. මේක අහන විදිය වෙනස් වෙනවා. මේකේ තව අහන කේස් එකක් තමයි සමහරලාට මේ වස්තුවේ පරිමාව අපිට දෙනවා. එහෙම නැත්නම් මේ තරලයේ පරිමාව අපිට දීලා අහනවා. වස්තුවේ පරිමාව කීයද කියලා. එහෙම නැත්නම් වස්තුවේ පරිමාව දීලා අහනවා. මෙන්න මේ තරලයේ පරිමාව කීයද කියලා. ඒකත් හෙන ගින්නක් නැති කේස් එකක්. හරිද? මේ බලහන්කෝ දැන්. හොඳට මම කියන එක තේරුම් ගන්න. දැන් මෙහෙම වතුර එකක් තියෙනවා. මෙහෙම වතුර එකක් තියෙනවා. ඔය වතුර එකක් තිබ්බහම දැන් මේ හරිය වතුරනේ තියෙන්නේ. ඔයා මෙන්න මේ හරියට පතාර ගල් කැටයක් දානවා කියමු නැත්නම් මොකක් හරි වස්තුවක් දානවා කියමු. දැන් ওই වස්තුව වතුරේ ගිලිලා තියෙන්නේ. දැන් බලහන්කෝ වෙච්ච දේ. මෙන්න මෙතන හරිද? මම මේකත් එහෙම පිටාර බඳුනක් ඉදිරියට මම දින්නම්කෝ. හරිද? මෙතන මේ වස්තුව දාන්න කලින් වතුර මෙච්චරක් තිබ්බා. දැන් මේ වස්තුව දැම්මට පස්සේ ජල මට්ටම වැඩි වෙනවනේ අනිවාර්යෙන්. ඒ වැඩි වෙන ටික තමයි බං මේකේ ගිහිල්ලා මේකේ එකතු වෙන්නේ. දැන් බලහන් කතන්දරේ මේ වස්තුව දාන්න කලින් මෙන්න මේ වස්තුව තියෙන පරිමාවට සමාන පරිමාවක් මෙතන තිබ්බේ මොනවද? වතුර තමයි තිබ්බේ. දැන් වස්තුව දැම්මට පස්සේ දෙන්න වස්තුව මෙතෙන්ට ගියාට පස්සේ මෙතන කලින් තිබ්බ වතුර වලට ඉන්න ඉඩක් නැති වෙනවා. ඒ නිසා ආන්ගේ ඉඩක් නැති වෙන වතුර ටික තමයි මේ වස්තුවේ පරිමාවට සමාන ඉඩක නැත්නම් පරිමාවක හිටපු වතුර ටිකට ඉන්න ඉඩක් නැති වෙනවා. එතකොට ඒ වතුර ටික තමයි මොකක් වෙන්නේද? මෙහෙම ඉහළ ගිහලා මෙතනින් එකතු වෙන්නේ. ඒ කියන්නේ බං මේ වස්තුව ගිල්ලා තිබ්බ පරිමාව නෙමේ තියෙන්නේ.
එතකොට මේ පරිමාව ඇතුලේ තිබ්බ වතුර ටිකනේ බං මේ පිට අර ගියේ. එහෙනම් අපිට කියන්න පුළුවන් වස්තුවේ පරිමාවයි මේ ද්‍රවයේ පරිමාවයි දෙකක් මොකක් වෙනවද? සමාන වෙනවා. තරලයේ පරිමාවත් සමාන වෙනවා. හරි ලේසි කතන්දර බං මේවා. නිකන් එන පට්ට කතන්දරනේ. එන මාර ලස්සනයි. මම නම් එන ආසයි ඔය වගේ දේවල් උගන්වන්න. එන අමුතු පොඩි බලහන් නිකන් හරිද? මේක තමයි අර ඔයාලගේ පොඩි කාලේ අර තිබ්බ කතන්දරයක් අර කපුට ගල් ගැට දාලා ගල් ගැට වැඩෙන්න පරිමාව වැඩි වුණා. ඇයි? වතුරේ ඉඩ ගල් ගැට අත් කර ගන්න. එතකොට ඒ වතුර ටික එන්න ඕනේ උඩට. හරිද? ඔන්න සිද්ධිය හරි. දැන් ඒක තේරුණා. තව දිනවා කතන්දර කීපයක්. අපි ඊළඟට කතා කරමු.